ඒක මේ තුවාල ලැබුණු කාණෙන් හෝ මියගිය ගානින් යම්කිසි ක්‍රියාන්විතයක් සාර්ථකද නැද්ද කියලා කියන්නට බෑ. මම අතීතයට එකක් ගෙනියන්නම්. යාපනයේ කොටුව අපි අපේ හමුදාවේ අය 250 ගාණක් හිටියා කොටු වෙලා. ඒ අවස්ථාවේදී නැවතත් අර LTT ත්‍රස්තවාදීන් සටන පටන් ගත්ත වෙලාවේ ඒ අවස්ථාවේදී ජෙනරල් කොබ්බෑ කඩු මටත් දැන් ඉන්න ජෙනරල් සරත් ෆොන්සේකා මම එතකොට එක ගජබා රෙජිමේන්තුව අන දුන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා මම හිතන්නේ එක සිංහ රෙජිමේන්තුව අන දුන්නේ. අපි දෙන්නට කතා කරලා කියපු දෙයක් මම කියන්නම්. මම කිව්වා අද 250කට පමණ ප්‍රමාණයක් මේ කොටුවේ වට වෙලා ඉන්නවා. දැන් ඒගොල්ලන්ට කරගන්න දෙයක් නෑ. අපි උඩින් දානවා හාල් පරිප්පු ඒවා බැඳිලා විනාශ වෙලා යනවා. මිය යන අය ඒකෙම වලලනවා. මුත් එතුමා කිව්වේ මේ අද අපේ සහෝදර සෙබළුන් 250ක් වට වෙලා ඉන්නවා. අද මෙතෙන්ට යන්න ඉතා ලොකු ක්‍රියාන්විතයක් කරන්නට ඕන. මුළු කයිට්ස් අල්ලගෙන ඊට පස්සේ ඒ කයිට්ස් සම්පූර්ණ දිව ඒ දූපත අල්ලගත්තට පස්සේ එතන ඉඳලා මීටර 3000ක් පමණ ප්‍රමාණයක් කලපුව අපි මේ ක්‍රොස් කරන්න. එතකොට මේ දෙපැත්තේ ඉඳගෙන ඕන තරම් මේ වෙඩි තියන්න පුළුවන්. මොකද මෙතන ඊටාත්ම අමාරු ක්‍රියාන්විතයක්. ඒතර එතුමා කිව්වේ මේ ක්‍රියාන්විතයේදී අපිට 250කටත් වඩා නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් එතන නෙවෙයි අරමුණ. අපේ තනි වෙලා ඉන්න ඒ අපේ සෙබළුන් අපි මුදවා ගන්න ප්‍රයත්නයක් දරුවේ නැත්තොත් අපි මුදවා ගත්තේ නැතොත් ඔයගොල්ලොත් හිතන්නේ කවදා හරි ඔයගොල්ලන්ට ඒ දේ වුණොත් ඔයගොල්ලන්ට වෙන්නේ ඔය දේ කියලා. එතන තියෙන්නේ ඒ අවශ්‍යතාවය අරමුණ. අපි ඒ භයානක தත්ත්වය තේරුම් අරගෙන අපි කයිට්ස් දූපත අල්ලලා අපි මේ බෝට්ටු පුංචි බෝට්ටු වල නැගලා මේ මීටර් 3000ක පමණ ප්‍රමාණය මේ විවෘත භූමියේ අපි හා පැත්තට ගියා. ගිහිල්ලා මේ වගේ
එතකොට අපිට මේ හමුදාවට බැඳෙන අය අඩු කරන්න. මෙන්න මේ වගේ භීතියක් ඇති කළා ඒ ජනතාවගෙන් දේශපාලනික නායකින්ට පීඩනයක් ඇති කරන්නට. පීඩනයක් ඇති කළා මේ කරගෙන යන මේ ක්‍රියාන්විතයන් නතර කළා ආපහු මේ අවශ්‍ය මේ සටන් විරාමයකට ගේන්න තමයි මේ වගේ ප්‍රචාර ගෙනියන්නේ. මෙතන බලන්න තවත් පැත්තක් තියෙනවා කවුරුත් දකින්නේ නැති. දැන් මේ වගේ පීඩනයක් පාලකයන් නැත ජනාධිපතිතුමා වෙත ගේනකොට අන්න ජනාධිපතිතුමා අතින් හමුදාපතිවරුන්ට මේ පීඩනයක් ඇති වෙන්නට පුළුවන්. එතන හමුදාපතිවරු මාර්ගයෙන් මේ ක්‍රියාන්විත කරන ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් වෙත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. අඩු මිනිමම් කැෂුවලිටිස් වලින් මේ කැෂුවලිටි ඒ කියන්නේ මේ අපි ඕනම ක්‍රියාන්විතයක් සැලසුම් කිරීමේදී අපි සැලසුම් කරන්නේ හොඳම සැලැස්ම මේ හමුදාමය සැලැස්ම. එතකොට මේ හමුදාමය සැලැස්ම කරන්නේ අපිට ජයග්‍රහණයක් ලබා ගන්න. ඒ ජයග්‍රහණය ලැබීමේදී අපි පුළුවන් තරම් අපේ කැෂුවලිටිස් අඩු වෙන විදිහට අපේ අවිබලය පාවිච්චි කරනවා. නමුත් යම්කිසි හේකින් ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන්ට මේක බාධකයක් කළොත් එතකොට වෙන්නේ මේ ක්‍රියාන්විතයන් ඉදිරියට යෑම නැති වෙනවා. ඇයි ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ අර කැෂුවලිටිස් ගන්න. කැෂුවලිටිස් තමයි හිතේ තියෙන්නේ. එතකොට මේ කැෂුවලිටිස් අඩු කරන්න මේ තමන්ගේ මේ ටැක්ටිකල් ප්ලෑන් එක වෙනස් කරන්න ගියොත් ඒ ජයග්‍රහණය නැති වෙනවා. එතකොට මෙන්න මේ පීඩනය අපි අනවශ්‍ය පීඩනයක්. අපි හැමතිස්සෙම සටන් බිමේදී අපේ ඕනම නායකයෙක් තමන්ගේ යටතේ ඉන්න සෑම සෙබළෙක්ගේම ගැන වගකීමක් තියෙනවා. ජීවිතය ගැන ඒ බැරෑරුම්කම තියෙනවා. ඒක තමයි අපි විශේෂයෙන්ම දෙවනි ලුතිනන්ට් කෙනෙක් හැටියට යම් කෙනෙක් හමුදාවට බැඳිලා පුහුණු වීමේදීම පළවෙනි දේ තමයි කියන දේ තමන් වෙනත් ආයතනයක වෙනත් රැකියාවක කරන පුද්ගලයෙක් වගේ නෙවෙයි. තමන් යටතේ ඉන්න 30 දෙනෙක්ගේ ජීවිත සඳහා වග කියනවා. තමන් ගන්නා තීරණ මේ 30 දෙනෙක්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරනවා. ඒ බව තමයි මූලිකව ඉඳලා හමුදා නිලධාරියෙක්ගේ හිතට දාන්නේ. ඉතින් හමුදා නිලධාරියෙක් මේව කරනකොට සෑම විටම ඒ තමන් යටතේ ඉන්න අයගේ ජීවිතය ගැන හැමතිස්සෙම තමන්ගේ හිතේ තියෙන සලකා බලන. නමුත් ක්‍රියාන්විතයක් සකස් කිරීමේදී මේක එයට බාධකයක් වෙන්න ඉඩ දෙන්න නරකයි. මේ පත්තර මේ වගේ විශ්ලේෂණ කරන අය කරන්න හදන්නේ අන්න ඒක. මේ භීතියක් මේ පැහැදිලි කිරීම විද්‍යාත්මකයි. පුවත්පතක දකිනකොට මේ යම් ආකාරයක ආකර්ෂණීය නැතිනම් ඒ අලවිය ඉහළ යාමට යම් හේතු සාධකයක් විය හැකි. නමුත් එහි ගැඹුරට කිඳා බසින කල මේ රටේ ජාතික අවශ්‍යතාවට බාධකයක් වෙන ආකාරය අපට ලේකම්තුමා හරහා පැහැදිලි කරගන්න හැකියාව ලැබුණා. ආරක්ෂක ලේකම්තුමනි මම මුලදී කිව්වා මාවිලාරු සොරව ළඟදී මේ මෙහෙයුම පටන් ගන්නකොට අදහසක් තිබුණා මේක ගහලා දිනන්න බෑ. සහ පොදු මතයත් LTTත් එක්ක හැපිලා අපල දිනන්න බෑ කියන කාරණා. දැන් මේ මතේ මාවිලාරු සොරවේ ජලපහරට ගසාගෙන ගිහලා මුහුදට ගියේ නැහැ. මේ මතේ දැන් උතුරට ගිහිල්ලා තියෙනවා. දැන් උතුරේ ප්‍රශ්නේ නැගෙනහිර දිනුවට උතුර දිනන්න බෑ කියලා මතයක් තියෙනවා. මේ මතේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද? ඒ සාම්පූර්ණ තරමට අපි ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා. දැන් උතුරෙත් අපි ඒ ක්‍රියාව දැන් කරගෙන යනවා. දැන් පත්තර වලින් විතර නම් යුද්ධ වෙන්නේ මඩු නිදහස් වෙන්න බෑනේ. දැන් අපි මඩු දේවස්ථානේ නිදහස් කරගත්තා. මේ අපේ ඔය මාධ්‍යවේදුන් පවා ගියා. මේ වගේ ක්‍රමයෙන් අනිත් එක නොඑක් ක්‍රම මේ ස්ට්‍රැටජිස් ඒවා මිලිටරි ස්ට්‍රැටජිස් භාවිතා කරනවා. ඒවා ඒ හමුදා
වන්වල හමුදාපතිවරුන් භාවිතා කරන්නේ. එතන විශේෂයෙන්ම අපි උතුරේදී